අලුව කියන්නේ අපි කවුරුත් ගොඩක් ආස රසම රස කැවිල්ලක්. අලුත් අවුරුද්දට විතරක් නෙමෙයි මුළු අවුරුද්ද පුරාම ඕනම උත්සවයකට ඕනම වෙලාවකට ලේසියෙන්ම හදන්න පුළුවන් රසම රස කෑමක් තමයි අලුව කියන්නේ. එන්නකෝ අපි හදලා බලමු. මං අද ඔයාලට කියලා දෙන්නම් හොඳ ටිප්ස් ටිකකුත් එක්කම ලේසිම විදිය මේ අලුව හදාගන්න. මේ වීඩියෝ එක බලන ඔයා තාමත් බාගි ව්ලොග්ස් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මම දාන අලුත්ම වීඩියෝ බලන්න දැම්ම channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම තවත් ඔයාලට වැදගත් වෙන වීඩියෝ ගොඩක් මම මගේ channel එකට upload කරලා තියෙනවා. ඒවත් බලලා ඔයාලගේ අදහස් comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. මේකට අපිට ඕන වෙනවා හාල් පිටි. හාල් පිටි ග්‍රෑම් 500ක් මම මෙතන අරගෙන තියෙනවා. කඩේ තෙත හාල් පිටි තමයි මම ගත්තේ. ඒ වගේම පොල් ගෙඩියක පොල් ගාගෙන තියෙනවා. ඊට අමතරව අපිට ඕන වෙනවා සීනි. සීනි ග්‍රෑම් 250ක් වගේ මම ගත්තේ. මදි වුණොත් මං ආයි පස්සේ දානවා. ඒ වගේම මේ තියෙන්නේ පොල් වතුර. කරද මුංගු ඕනේ අපිට. ඒ වගේම සූදුරු. මේ ටික තමයි අපිට ඕන වෙන්නේ. ඊට අමතරව මං කුරුඳු කුඩු ටිකකුත් මේකට දාගන්නවා. මේ වගේ ලොකු වළඳක් ඕන වෙනවා අපිට අලුව ටික හදාගන්න. අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මුලින්ම අපිට තියෙන්නේ පිටි ටික බෙද ගන්න එක තමයි. අපි ඒකට මුලින්ම කරන්නේ පිටි ටිකක් මුලින් දාලා හොඳට බෙද ගන්න ඕනේ. එහෙම කරාම අපිට පුළුවන් මේ පිටි ටික හොඳට බෙද ගන්න. මේ විදියට හොඳට කවලම් කර කර බෙද ගන්න. ඒක හොඳට බැදුනට පස්සේ ඊළඟ පිටි ටික අපිට එකතු කරන්න පුළුවන්. ගින්දර අඩු කරලා මේ වගේ කවලම් කර කර ඒක හදා ගන්න ඕනේ. ඒක අල්ලලා බලනකොට නිකන් වැලි වගේ තියෙනවා. ඒ පදමට තමයි අපි ගන්න ඕනේ. ඊට පස්සේ පිටි ටික මේ විදියට හලා ගන්න. මේ ඉතුරු වෙන කොටස නම් වැඩක් නැහැ. ඒක මම විසි කරනවා. ඔක්කොම පිටි ටික ඒ විදියට හලා ගන්න ඕනේ. ඊළඟට අපි බලමු මොකද කරන්න කියලා. මම මේ එනසාල් එතකොට සූදුරු ඒ ඔක්කොම තලලා කුඩු කරගෙන තියෙන්නේ. ඒ ටික මුලින්ම දාගන්නවා මම වළඳට. ඒකත් එක්කම පොල් ටික එකතු කරගන්නවා. පොල් ටිකේ තෙත ගතිය අඩු වෙනකම් අපි හොඳට පොල් ටික බෙද ගන්න ඕනේ. අනිවාර්යෙන්ම මේක අඩු ගින්දරේ කරන්න ඕන නැත්නම් මේ පොල් කර වෙලා කළු පාට වෙනවා. මේ වගේ හොඳට බෙදගත්තට පස්සේ අපිට පුළුවන් ඒක ලිපෙන් අයින් කරගන්න. පොල් ගොඩාක් කළු පාට වෙනකන් ඉන්න එපා. මේ වගේ පාට වෙනකොට අපිට පුළුවන් ඒක ලිපෙන් අයින් කරගන්න. ඊළඟට අපිට ඕනේ සීනි උණු කරගන්න. සීනි ග්‍රෑම් 250 මම මේ විදියට දාලා ඊට පස්සේ පොල් වතුර ටික දානවා. පොල් වතුර දැම්මහම ගොඩක් රසයි. ඊට පස්සේ මම ඒකට ලුණු හැඳි භාගයක් එකතු කරලා ඊට පස්සේ සූදුරු ටිකකුත් දාලා හොඳට කවලම් කරනවා. ඊට පස්සේ අපි බලමු අලුව හදාගන්න තැටියක් ලෑස්ති කරගන්න. මේ වගේ තැටියක් තමයි මම ගත්තේ. ඒකට බටර් ටිකක් දාලා හොඳට ඒක බටර් ටික ගා ගන්න. හරි දැන් අපිට තියෙන්නේ මේ සීනි ටික උණු කරගන්න එක. මේක නූලක් ඇදෙන පදමට එනකම්ම තියන්න ඕනේ. මේ දැන් හරි මෙන්න මේ විදිහට තමයි එන්න ඕනේ. මේ වගේ නූල කැඩෙන්නේ නැතුව වැටෙනවා නම් ඒ පදම තමයි හරි. ඊට පස්සේ අපි මේ සීනි පැණියකටම පොල් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ඒකට බෙදගත්ත හාල් පිටි ටික දානවා. ටිකක් ඉතුරු කරලා තමයි දාගන්නේ. ඒක අපිට මොකද අලුව හදද්දී ආයිත් පස්සේ පිටි ටිකක් ඕන වෙනවා. ඒක නිසා මේ පිටි ටික මම අයින් කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට කවලම් කරගන්න ඕනේ. අලුව හදනකොට සාමාන්‍යයෙන් ටිකක් ලොකු වළඳක් ගන්න කියලා මම කියනවා. මොකද අපිට මේක කවලම් කරගන්න අමාරුයි පොඩි වළඳක් ගත්තොත්. මේ ලොකු වළඳක් ගත්තොත් හොඳට අපිට ඒක කවලම් කරගන්න පුළුවන්.
ඊට පස්සේ අපි බටර් ටික ගත්ත තැටියට මේ විදියට අලුවා එක දානවා. දාලා හොඳට මේ වගේ තුනී කරගන්න. කේල් කොලයක් ආදාරෙන් හරි නැත්නම් ඔයාලට පුළුවන් මේ විදිහට පිටි ටික අපි අයින් කරගත්ත පිටි ටික ඒ අලුව මිශ්‍රණයට උඩින් දාලා මෙහෙම අතින් හොඳට තලා ගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ අලුව ටික නිවෙන්න කලින් මේ විදිහට කපා ගන්න ඕන. මොකද නිවුනට පස්සේ කපන්න බෑ, හයි වෙනවා. මේ විදිහට කපලා ගන්න තමයි තියෙන්නේ. හරිම ලස්සන ලේසියෙන්ම හදාගන්න පුළුවන් රස කැවිල්ලක් තමයි මේ අලුව කියන්නේ. ඕනම වෙලාවක අපිට මේක හදාගන්න පුළුවන්. අමුද්‍රව්‍ය 2-3කින් හදාගන්න පුළුවන් ලේසිම රස කැවිල්ලක්. ඔයාලත් හදලා බලන්න. මගේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.